good evening හැමෝටම. ඉතින් අදත් මගේ channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගියේ solo date එකක් සකුරා බලන්න. මට හිතුණා අද කෑම ඔක්කොම රෝස පාටින් කන්න ඕන කියලා. ඒ නිසා මම රෝස පාටි ෆුඩ් ටිකක් අරගෙන ආවා ඉතින් මුලින්ම. මේක තමයි මම දවල්ට ගන්න ගත්ත රාමන් එක. මේක ෆස්ට් ටයිම් තමයි try කරන්නේ. මේක මම හදාගෙන ගියේ නැහැ. වැස්ස නිසා ටිකක් හවස් වෙලා යන්න ඕන නිසා මම මේක හදාගෙන කාලා තමයි ගියේ. මම යද්දිත් ඉතින් සකුරා ගොඩක් හැලිලා. මොකද මේ ටිකේම වැස්සා ගිය සැරේ වගේ නෙමෙයි. මේ සැරේ කලින්ම සකුරා පිපුණා. ඒ වගේම එක දිගටම වැස්ස නිසා මේ සැරේ සකුරා ගොඩක්ම අඩුයි මේ කාලේ වෙද්දී. මට වෙලාවක් තිබ්බේ නැහැ ඇත්තටම මේ ලස්සනට පිපිලා තිබ්බ දවස්වල වීඩියෝ එකක් ගන්න. අයන දවසෙත් ඉතින් සකුරා තිබ්බා. කට්ටියත් ගොඩක් ඇවිල්ලා හිටියේ. ඉතින් සකුරා බලන්න ගිහිල්ලා බලමු ඉතින් අපි. සකුරා බලන්න යන ළඟම පාක් එක තමයි මට කගනේ පාක් එක. අදත් හොඳටම වැස්ස උදේ ඉඳන් ආයෙත් මේ 3ට වහිනවා කියලා ක්ලයිමේට් රිපෝට් එකේ තිබ්බා. ඒත් ඉතින් මං ආවා මොකද අද බලන්න හම්බුනේ නැතුනොත් මට ආයෙත් බලන්න වෙන්නේ නැති නිසා. ඉතින් මේ පාක් එක නම් මාරම ලොකුයි. මම බයිසිකලෙන්ත් ගියා, පයින්ුත් ඇවිදගෙන ගියා මේ වගේ. ඉතින් සකුරා මල් වල ලස්සන බලබල මෙහෙ වැඩියම තියෙන්නේ මෙන්න මේ සුදු පාට සකුරා එක. හැබැයි වර්ග තියෙනවා සමහර ඒවනම් සකුරා නෙමෙයි. ඉතින් පොඩි කාලේ ඉඳන් අපිට සකුරා කිව්වම මතක් වෙන්නේ ජපානේනේ. ඉතින් මම සකුරා වලට හරිම ආසයි. ඉතින් හීනයක් වගේ. ඉතින් මට දැනුනේ තාමත් මම හීනයක් දිගේ ඇවිදන් යනවා වගේ. රෝස පාට ලස්සන හීනයක්. අද ඉතින් මම සකුරා ඩේ අවුට් එක ආවේ තනියම. ඉතින් තනියම කියලා නැහැ, අපිට පුළුවන් ඒ මොහොතේ තියෙන දේවල් ලස්සනට විඳින්න. ඒ මොහොතට ලැබෙන දේවල් අපි විඳ නැත්තම් අපිට පස්සට ගොඩාක් පසුතැවෙන්න වෙනවා. ඒ නිසා මේ මොහොතේ තියෙන දේ මේ මොහොතේම විඳින්න. ඒක අපේ අනිවාර්යෙන් ජීවිතයට ඉගෙන ගන්න ඕන දෙයක්. පැස්ටල් පින්ක් සකුරාද මන් දන්නේ ගහක් තිබ්බ. ඉතින් මම එතෙන්ට ආව. හරිම ලස්සනයි ඒ ගහේ තිබ්බ මල්. ඉතින් පයින්නම් ඇවිදලා ඉවර කරන්න බැරි තරම් ලොකු පාක් එකක් මේක. මම හිමින් ඉතින් බයිසිකලෙන් සකුරා බලාගෙන යන ගමන් ඉස්සරහට ගියා. මේ වගේ ලස්සන තැන් වලට ආවට පස්සේ හිත ඇතුලේ ඉන්න අර පොඩි ළමයා එයා අවේක් වෙනවා. ඉතින් මම හිතන්නේ අපි හැමෝගෙම ඇතුලේ ලස්සන පොඩි ළමයෙක් ඉන්නවා. එයාව නැති කරගන්න අරකේ. මොකද එයා තමයි අපිට සතුට ගෙනත් දෙන්නේ. ජීවිතේ හරිම සංකීර්ණ කරගන්නවට වඩා එයත් එක්ක ජීවත් වෙන එක හරිම සැහැල්ලුයි, හරිම සතුටක් මට නම්. ඉතින් මේ මල් යායෙන් සුවඳක් ආපු නිසා මාත් සමනලෙක් වගේ ඒකේ සුවඳ චුට්ටක් බැලුවා. බලන්නකෝ මේ මල් වල ලස්සන. ඒවල තියෙන කලර්ස් හරිම ලස්සනයි ඇත්තටම. මේ ඔක්කොම එක වගේ පෙනුනට එක වර්ගවල සකුරා තමයි මේ තියෙන්නේ නම්. ඉතින් හුලඟත් එක්ක ඔක්කොම මේ පෙති හැලෙනවා. ඉස්සරහ හරිය තිබ්බේ සුදු පාට සකුර එක. මේ හරියට වෙන්න තිබ්බේ නියුට් රෝස පාට වගේ. ඒ කලර් එක හරිම ලස්සනයි. මේ සකුරාද කියන නම් මම දන්නේ නැහැ. හැබැයි ගොඩක් උස නැහැ. අර සුදු පාට ගස් තරම් උස නැහැ මේවා. හැබැයි කලර් එක මාරම ලස්සනයි. බලන්නකෝ සූම් කරලා පෙන්නන ලස්සන මේවල.
ඉතින් ගොඩාක් වෙලා සකුරා බලපු නිසා මම හිතුවා මම ගෙනාපු රෝස පාට කෑම ටික දැන් කන්න ඕනේ කියලා. ඉතින් අර මම සූම් කරලා පෙන්නපු ලස්සන නියුඩ් පින් කලර් එකේ මා ගහ යට තමයි තෝරගත්තේ මම මේ ටික කන්න. මම ගත්ත කෑම ටික පෙන්නන් යන්නම් ඔයාලට. චිප්ස් එකක් ගත්තා. ඊළඟට ස්ට්‍රෝබෙරි ටිකක් තිබ්බා. මේක රතු පාට මොනවද දොඩම් එකක්. ඒක ඇතුළ අද මම මේ වීඩියෝ එකක කන්න හැමට මේ අනිත් ඒවා කාලා බඩ පිරුණ නිසා මට කන්න බැරි වුණා. ඒක ඇතුළ හරිම ලස්සනයි. දම් පාටයි වගේ හරිද? ඊට පස්සේ ඉචිගෝ මිල්ක් එකක්. ඒ කියන්නේ ස්ට්‍රෝබෙරි මිල්ක් එකක් ගත්තා. මේක ස්වීට් එකක් හාවෙක්. හරිම ලස්සනයි. මම ඒක ලස්සන නිසා තමයි ගත්තේ. ඊට පස්සේ මේ වගේ කුකීස් දෙකක් තිබ්බා. ඉතින් මම රාමෙන් එක කාලා ආපු නිසා දවල්ට මේ ටික තමයි කන්නේ. ඉතින් ස්ට්‍රෝබෙරි එකෙන් තමයි පටන් ගත්තේ. ඉතින් ලොකු බඩගින්නක් නම් තිබ්බේ නැහැ. ඒ නිසා මම මේ ගෙනාපු ඔක්කොම කෑවේ නැහැ. ගෙදර අරන් ආවා. මේ චිප්ස් එකේ පොඩි ඇඹුල් රහකුත් දෙනවා. ඒකේ මේ සකුරා අමලකුත් ගහලා තියෙනවා. මේ මොකද්ද මන් දන්නේ. චෙරි ගිරිද මන් දන්නේ. මේ බලන්නකෝ. චෙරි ගිරියක රූපෙකුත් තියෙනවා. රෝස පාටට පොඩි ඩස්ට් එකකුත් තිබ්බා. මම හිතන්නේ මේ මම කියවල බැලුවේ නැහැ රෝස පාට නිසා ගත්තේ ඒක. ඒක සකුරා වලින් හදන මේ චිප්ස් එකක්ද කොහෙද? මේ ස්ට්‍රෝබෙරි මිල්ක් එක නම් මාරම රහයි. මේ හැබැයි මම එදා මොකම බිව්වේ නැහැ. මොකද මේ මෙහිට ආවට පස්සේ පෙන්රස දේවල් කැවෙනවා වැඩි. ලංකාවේදී නම් මම පෙන්රස දේවල් කන්නම නැති තරම්. අපේ අම්මා නම් තේකට සීනිවත් දාන්නේ නැහැ. හරිම පොඩ්ඩයි දාන්නේ. ඉතින් මෙහිට ආවට පස්සේ නම් මේ සීනි කොච්චර දැම්මත් පැණි රස කෙන්නේ නැහැ වගේ. ඉතින් චුට්ටක් පරිස්සම් වෙන්න ඕනි කියලා හිතුවා. බලන්නක මේ හාවා නම් මං ගත්තේ. එයා දැක්ක මට ආස හිතුණා. හරිම කියුට්. එයාව කන්න හිතුනෙත් නැහැ. වුණාට දුකින් උනත් මං එයාව කෑවා. රසයි ඉතින් ඒකත්. ඊට පස්සේ මම මේ කුකී එක try කරා. ඒකත් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකක්. ඉතින් මං කිව්වනේ කලිනුත් මේ දොඩංගෙට නම් මං ගෙදර ඇවිත් තමයි කෑවේ. ඉතින් ඔය විදියට සකුරා බල මම පාක් එකේ ගොඩාක් වෙලා හිටියා. දැන් හවසුත් වෙලා වැස්සකුත් එන්න හදන්නේ. ඒ නිසා මම ගෙදර යන්න ඕනි කියලා හිතුවා. ඇත්තටම යන්න නම් හිතුනේ නෑ පොඩ්ඩක්. ඒ තරම්ම ලස්සනයි. මෙන්න මෙතන තියෙනවා සකුරා කෑම විකුණන කඩයක්. මට නම් හොඳටම බඩ පිළිල නිසා මම නම් ගියේ නැහැ ඉතින් ඒකට.
ඒත් මට අයිස්ක්‍රීම් එකක් කන්න ආස හිතුණා මේක දැක්කම. ඒත් ළඟට ගිහින් බැලුවට පස්සේ මේ ආස එකක් තිබ්බේ නැහැ. ඒ නිසා මං ආයෙත් හැරිලා ගියා. ගිය සැරේත් මේ පාක් එකේදී ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඇති මම ඒක ඔයාලට අප්ලෝඩ් කරන්නම්. ඉතින් ගිය සැරේ මං යන දවසේ මේකේ ෆෙස්ටිවල් එකක් තිබ්බා. බලන්නකෝ ඒ වගේම අතුරු සිදුරු නැතුව මල් විතරයි තියෙන එක කොලයක්වත් පේන්නේ නැහැ. ඉතින් බලන්නකෝ සකුරා Qué bonita y trianera, tengo mi casa la virgen. Qué bonita y trianera, tengo mi casa la virgen. Qué bonita y trianera, qué bonita y trianera. En los grises de mis sueños es siempre mi compañera. En los grises de mis sueños es siempre mi compañera. Así Triana, sí, sí, así Triana, sí, sí. Hace Triana y será. No sé qué tiene Triana cuando Triana se va. ¡Ale! Con flor de mi aljarafe, un ramo para Triana. Un ramo para Triana. 피자.あ、そうだ、去年もいたもん、去年も。あ、俺、俺、いいんじゃない。わかりました。じゃඉතින් මේ විදියට තමයි මගේ සෝලෝ සකුරා ඩේට් එක ඉවර වුණේ. ඉතින් අලුත් වීඩියෝකින් හම්බෙමු. මගේ channel එක subscribe කරපු හැමෝටම thank you very much. එහෙනම් ආයෙත් හම්බෙමු. bye bye.